පේන ඇති මූණ හැමතැනම ඩොට් ඩොට් තියෙනවා නිකන් මූව් එකක් වගේ. හරි යාළුවනේ ඔන්න ඉතින් ආපහු ගොඩක් කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාන්නේ. මොකද මට මේ දවස්වල එක්සෑම් එකත් ඒ කියන්නේ මට O level යන්න තියෙන්නේ මේ අවුරුද්දේ. ඒ හින්දා මේ දවස්වල මම චුට්ටක් වීඩියෝ දාන්න නවත්තලා තිබ්බා. කොහොම වුණත් නිවාඩුවක් හම් වෙච්ච එකේ ආපහු වීඩියෝ එකක් දාන්න බැලුවා. ඉතින් අද මම ගන්නේ අපේ ගෙදර අලුත් වැඩිය කරා. ඒ කියන්නේ අපේ වහල ගැහුවා. ඊට පස්සේ මගේ කාමරෙත් පොටි ඇද්දා. සුදු පාට ඔයාලට මතක ඇති කලින් මම රූම් එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා මෙතන. ඊට පස්සේ වෝල් ආට් එකක් එහෙම ගහලා තිබ්බනේ. අන්න ඒක තනිකරම නැති කරලා දැන් මෙතනින් අපි සුදු පාට පොටි ඇදලා තියෙන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කරන්නේ රූම් මේකෝවර් වීඩියෝ එක. ඉතින් මේ පොටි ඇදින වීඩියෝ එක නම් මට ගන්න බැරි වුණා. මොකද මාමලා වගේක් ඇවිල්ලා තමයි මේකේ පොටි ඇද්දේ. ඉතින් අද මට තියෙනවා මේකේ පොටි කපන්න සහ පිළ එක ගන්න. පිළ එක නම් අද ගන්න බැරි වෙයි. පුළුවන් තරම් අද කරන්න බලාපොරොත්තු වෙනවා. අද එහෙනම් මුලින්ම කරන්න තියෙන්නේ අපිට මේකේ පොටි කපන එක. එහෙනම් ඉතින් අපි යමු දැන් මේකේ පොටි කපන්න. A few moments later. අම්මෝ යාළුවනේ පට්ටමල් තියෙන්නේ ඇත්තටම සුදු වෙලා. අම්මා. තව එහෙමම තියෙනවා. බලමු ඒ ටිකත් ඉක්මනට කපා ගන්න කොහොම හරි කරලා. ආයෙත් එනම් කපමු ඉතින්. හරි ඉතින් ඔයාලට මේක කපනකම් ඉන්න බෑනේ. මම ඒ හින්දා මෙතනින් මේ පොටි කපන කෑල්ල නවත්තන්න. ඊළඟට අපිට කරන්න තියෙන්නේ පොටි එකේ පිළ එක ගන්න එක තමයි. ඉතින් මම මෙතනින් දැන් පොටි කපන එක නම් ඔන්න නැවැත්තුවා. හරි යාළුවනේ දැන් නම් සෑහෙන දුරට ගොඩක් කපලා ඉවර වුණා.
මම හිතන්නේ දැන් නම් පිළ එක ගෑවොත් හරි. දැන් මේ මගේ කාමරේනේ දැන් මම පෙන්නන්නම් කොහෙද මගේ PC එක දැන් තියන් ඉන්නේ කියලා. මෙන්න මෙතන තමයි දැන් මම PC එක තියන් ඉන්නේ. පේනවනේ. ඔතන ඉතින් අරක හදනකම් ඔතනලා ඉන්න තමයි තියෙන්නේ. ඒක හදපුවාම මගේ PC එක අතෙන් අරන් යන්න ඕනේ කාමරේට. මෙතන තමයි දැනට තියන් ඉන්නේ. එහෙනම් අපි ආපහු පිළ ගාද්දි සෙට් වෙමු. හරියාලෝට ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ සමහරක් තැන් වල මේ පේන්නේ. අන්න ඒ තැන් වල පොඩි පොඩි පැත් තිබ්බා. ඒ හින්දා මම පොඩි ටිකක් අදාගෙන ඒ තැන් වල ගෑවුවා. දැන් තමයි ගෑවේ. අය ඒ ටික බෙල්ලුණාට පස්සේ අය ඒ ටික ගන්නටයි කපන්න ඕනෙනවා. එතකම් මම ඒ ටිකේ පිළර එක ගන්න දෝ ඉන්නවා. අනිත් ටිකේ අපි එතකම් තම ගාගමු. මුලින්ම බැලුවේ යාළුවනේ උඩ තැන් වල ගාලා ඉන්නේ පල්ලෙහා යට තැන් වල ඊට පස්සේ හිමීට ගා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ තව උඩ තැනක් හම්බුණා. ඒකෙන් මම මේ පොඩි ටික ගා ගන්න ඕනේ. ඒ තැනෙන් මම පොඩි ටික ගා ගන්නම්. මොකද ඒ තැනෙත් පොඩි හිල් ටිකක් තිබ්බා. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ හරිය. මම මේ විදිහට තමයි පොඩි බාක්කඩ එකට චුට්ටක් දාගත්තා. හරි එතන පොඩි ටිකක් දාගත්තා. දැන් ආයෙ ගාමු පිළර එක. මට තව තැනක් යාළුවෝ හම්බුණා මෙන්න මේ හරියේ. එතනත් අපි පොඩි ටිකක් ඇද. හරි එතනත් පොඩි ටික ඇද්දා. ආයෙත් මේ පුළ එක ගන්න ඕනේ. පේන ඇති මූණේ හැමතැනම ඩොට් ඩොට් තියෙනවා නිකන් මූ එකක් වගේ. අපි යන ආපහු පිළර එක ගන්න. මේ පැත්තේ බිත්තියේ මේ පැත්තේ බිත්තියේ අපි උඩ ටික ගාගෙන ඉවරයි. දැන් ගා ගන්න ඕනේ පල්ලෙහා ටික.
හරි ඉතින් යාළුවනේ මේ පිටිය දැන් පිලර් එක ගාගෙන ඉවරයි. ඔය විදිහට අනිත් පිටිය වලත් ගා ගන්න ඕනේ. එහෙම ගාගෙන මම ඔයාලව හම්බ වෙන්න. හරි යාළුවනේ ඉතින් අදට මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. මොකද මට තව පිලර් එක ගන්නත් තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් ගොඩක් තියෙනවා. තව මේ කාමරේ කරන්න මගේ කාමරේ බඩු ටික දා ගන්න ඕනේ. මේසය දා ගන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මම part 2 එක දාන්නම් අනිවාර්යෙන් මේකේ. පිලර් එක ගාලා ඒ ටික හදලා මගේ මේසය හදලා අන්තිමේට මම ඔයාලට කොහොම හරි ස්ටුඩියෝ 2 එකකුත් දෙන්න බලන්න. ඉතින් කලින් වගේ එක දිගට වීඩියෝ දාන්න බැරුණාට සමා වෙන්න ඕනේ. කොහොම හරි මාසයකට එකක්වත් දාන්න try කරනවා අනිවාර්යෙන්ම. එහෙනම් ඉතින් මේ වගේ ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ඔයගොල්ලෝ හැමෝගෙම සමු ගන්නවා. මගේ යාළුවෝ හැමෝට එහෙනම් ජය වේවා.